ආයිබෝවන් ක්‍රීඩාලෝලි හැමෝටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩෑම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩෑම අතර පැවැත්වෙන සීමිත පන්දුවර තරඟාවලියේ වඩාත්ම තීරණාත්මක සහ අවසාන මහා සටන එනම් තෙවැනි 2020 තරඟය අද උදෑසන ආරම්භ වීමට නියමිතයි. දැනට තරඟාවලිය එක් තරඟයේ බැගින් දෙපිළිම ජය ගැනීම නිසා අද තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට 2020 තරඟාවලියේ නිල කුසලානය හිමි කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා. පළමු 2020 තරගෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩ්ඩු 7ක ජයක් වාර්තා කළත් දෙවැනි තරඟයේදී ඉතාමත් සාර්ථක ලෙස තරඟාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 37ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තා. එහිදී ප්‍රහාරාත්මක අර්ධ සතකයක් ලබාගත් දසුන් සානක සහ ලකුණු 61ක් රැස් කළ කමිල් මිසාර පිත්තෙන් දස්කම් දැක්වූ අතර පන්දු යැවීමෙන් දුස්මන්ත චමීර සහ වනිදු හසරංග කඩලු 3 බැගින් බිඳහෙළමින් බටහිර ඉන්දිය කොදෙව් පිතිකරුවන් අසරණ කිරීමට සමත් වුණා. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා ලෙස දෙවනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම වෙනසක් නොමැතිව ක්‍රීඩා කරයි කියලා තමයි වාර්තා වෙන්නේ. යම් හේකින් වේග පන්දු යැවීම තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය වූහොත් පමණක් අතිරේක සංචිතයේ සිටින නුවන් තුෂාර හෝ බින්දු ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට සුළු ඉඩ කඩක් පවතිනවා. ජමේකාවේ සබිනා පාක් ක්‍රීඩාංගණයෙන් ලැබෙන නවතම කාලගුණ වාර්තා අනුව ක්‍රීඩාලෝලීන්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් ලැබී තිබෙනවා. අද උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ සම්භාවිතාව 100%කටත් වඩා අඩු මට්ටමක පවතින බැවින් වර්ෂාවෙන් තොරව පන්දුවර 20ම සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කිරීමට කණ්ඩායම් දෙකටම අවස්ථාව හිමි වනු ඇතැයි විශ්වාස කළ හැකියි. මෙම තීරණාත්මක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද එනම් ජුනි 15 වෙනි සඳුදා පෙරවරු 6ට සජීවීව ආරම්භ වීමට නියමිතයි. අද දිනේදී කොදෙව් දේශයේදී 2020 කුසලානේ ජයග්‍රහණය කිරීමට අපේ කොල්ලන්ට හැකි වේවායයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. මෙවැනි අලුත්ම ක්‍රිකට් තොරතුරු එසනින් දැනගන්න අපේ චතු ක්‍රිකට් channel එක subscribe කර තබා ගන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.